ආශිර්වාද වේවා. Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද දවසේ ඔබට කතා කරන්නේ ඔබ යම්කිසි ඉදිරිපත් කිරීමක් එහෙම නැත්නම් දේශනයක් ඒ වගේ දෙයක් කරනකොට ඔබ කොහොමද ඒක හොඳින් සාර්ථකව කරන්නේ කියලා. ඔබට සමහරවිට ඔබ ශිෂ්‍යයෙක් නම් ඒ වගේම විශ්වවිද්‍යාල දරුවෙක් නම් ඔබට සමහරවිට ඉදිරිපත් කිරීම කරන්න වෙනවා නේද? ඒ වගේම ඔබ රැකියාවක් කරන ස්ථානයේ ඔබට මේ ඉදිරිපත් කිරීම කරන්න වෙනවා. එතකොට ඔබට මේ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න වුණොත් ඒක කොහොමද ඊටාම සාර්ථකව කරන්න කියලා තමයි මම අද ඔබ සමග බෙදාගන්නේ. විශේෂයෙන් ඔබට යම්කිසි ඉදිරිපත් කිරීමක් එහෙම නැත්නම් දේශනයක් කරන්න තියෙනවා නම් මේක ගැන ඔබ හොඳින් අධ්‍යයනය කරලා හොඳ නිවැරදි කරුණු හොයාගෙන ඒ ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන ඒකට හොඳින් සූදානම් වෙන්න. හෙට තියෙනවා නම් ඉදිරිපත් කිරීම අද රෑ නිදි මරාගෙන ප්‍රසන්ටේෂන්ස් හදන්න එපා. ඔබ සුව නිින්දක් ලබලා යන්න ඕන. නැත්නම් ඔබේ ඇස් දෙකේ කාන්තිය ඔබට වෙහෙසබර ගතිය එනකොට ඒ කාන්තිමත් ගතිය නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඒ කරුණු අරගෙන හොඳින් ඒකට සූදානම් වෙලා ඒ ස්ථානයට යන්න ඕන. ඒ වගේම දේශනයකට යනකොට එතන ඉන්න අයගේ ඒ කොයි වගේ කණ්ඩායමක්ද ඉන්නේ කියලා ඔබ ඉස්සෙල්ලාම දැනගන්න ඕන. ඔබේ ඔඩියන්ස් එක කවුද කියලා දැනගන්න ඕන. ඒගොල්ලන්ට ගැළපෙන විදියට, ඒගොල්ලන්ට තේරෙන විදියට, ඒගොල්ලොන්ගේ කල්පනාවට හරියන විදියට තමයි ඒක කරන්න ඕන. ඒ වගේම තමයි අපි මේ ප්‍රසන්ටේෂන් එක කරන්න යනකොට අපි පළවෙනි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියන එක ඉතාම වැදගත්. ඒක නිසා ඔබ ඉස්සෙල්ලාම පටන් ගන්න මොහොතේ ඒ ඉතාම ස්ට්‍රෝං විදියට ඒක පටන් ගන්න එක ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඊළඟට ඔබ මේ ප්‍රසන්ටේෂන් එක කරනකොට ඔබගේ ඉරියව් ඉතාම වැදගත්. ඉරියව් වල තියෙනවා මේ බොඩි ලැන්ග්වේජ් කියන එක ඉතාම වැදගත්. ඒකේ තියෙනවා gestures සහ postures කියලා. gestures කියන්නේ ඔබගේ මුහුණ ක්‍රියා කරන මුහුණේ ඉරියව්. ඒක තමයි gestures. ඔබ eye contact එක ඔබ ඇස් අනිත් අයට කොහොමද තබාගෙන කතා කරන්න කියන එක ඉතාම වැදගත්. එතකොට ඔබ මේ eye contact එක තියාගන්න බලන්න. විශේෂයෙන් ලොකු කණ්ඩායමකට කරනවා නම් මේක ටිකක් කරන්න අමාරුයි. නමුත් කීප දෙනෙක් එක්ක හරි මේ eye contact එක හොඳට තියාගෙන ඕන කතා කරන්න. ඒ වගේම ඇස් දෙක හොඳට දීප්තිමත් වෙන්න ඕන, ප්‍රබෝධමත් වෙන්න ඕන. එතකොට තමයි අනිත් අයගේ අවධානය ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ postures කියන ඒවා. postures කියන්නේ ගොඩක් වෙලාවට ඔබේ අත පා ඒවා යන විදිය. අත් දෙක හැම වෙලේම ඉස්සරහට තියලා පාම් එක ඉස්සරහට තියාගන්න ඕන. අත් දෙක අකුලගෙන ඉන්නේ නැහැ. ඒ වගේම ඔබට ඇවිද වුණත් මේක කරන්න පුළුවන්. කොහොම වෙතත් ඒ ඔබගේ ඉන්න පිරිසගේ අවධානය ඉතාමත් හොඳින් ගන්න ඕන. ඒගොල්ලන්ට පැහැදිලිව ඉතාම සරලව දැනගන්න ඒගොල්ලන්ට තේරුම් යන විදියට මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඕන. ඒ වගේම ඒගොල්ලන්ගේ භාෂාවට ගැළපෙන විදියට කරන්න ඕන. සමහරවිට ඔබ වෛද්‍යවරයෙක් විදියට වෛද්‍ය කතාවක් කරනවා නම් ඔබට වෛද්‍ය වචන භාවිතා කරන්න බෑ. ඒගොල්ලන්ට තේරෙන විදියට තමයි කරන්න ඕන. ඊළඟට අනිත් එක තමයි හඬ පාලනයත් ඉතාම වැදගත්. ඔබ ඉතාම හිමිනුත් ඉතාම හයියනුත් නැතුව මධ්‍යම ප්‍රමාණයකින් කියන්න. ඒ අතරත් ඔබගේ හඬ උස් පහත් කරන්න ඕන. සමහර ඒවා ස්ට්‍රෙස් කරන්න වෙනකොට ඒක හොඳට ස්ට්‍රෙස් කරලා ඒ වචන කියන්න. ඒ වගේම තමයි මේක රසවත්ව ඔබ ඉදිරිපත් කරන්න ඕන. ඔබට මේකෙදී කතන්දර කියන්න පුළුවන්, විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්, උදාහරණ ගන්න පුළුවන්. ඒ විදිහට ඔබට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔඩියන්ස් එකේ අවධානය ගන්න පුළුවන් තව දෙයක් තමයි ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එකක් හැම වෙලේම ගන්න. ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහලා ඒගොල්ලොන්වත් සක්‍රියව මේකට දායක කරගන්න. එතකොට ඒගොල්ලොත් ඉතාම උනන්දුවෙන් මේක අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔබගේ කල්පනාව කොහාටවත් යවන්න එපා මේ කතාව කරන අතර. ඉතාම හොඳ කල්පනාවක ඔබ ඉඳලා විශේෂයෙන් ඔබ ඒ සතිමත්ව ඔබ කියන දේ මොකද්ද කියන එක හොඳ අවබෝධයක් ඇතුව ඒගොල්ලන්ට ඒ දේශනාව කරන්න. එතකොට ඒගොල්ලොත් ඊටාම හොඳින් අවධානයෙන් ඒක අහගන්නවා. ඒ වගේම තමයි ඔබට මේ විදිහට
මේ ඉදිරිපත් කිරීම නැත්නම් මේ ප්‍රසන්ටේෂන් එක කියන එක ස්කිල් එකක්. ඒක ප්‍රසන්ටේෂන් ස්කිල් එක ඔබට මේක දියුණු කරගන්න පුළුවන්. ඔබ මේ වගේ දෙයක් ඔබ පුරුදු වෙලා ඒක රිපීට් කරනකොට ඒක ඔබගේ ස්කිල් එකක් බවට පත් වෙනවා. ඒ වගේ මේක ඔබගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ගිහිල්ලා ඒක ඔබගේ චර්යාවක් බවට පත් වෙනවා. එතකොට ඔබට ඒ ඇතිවන කොන්ෆිඩන්ස් එකත් එක්ක ඒ ඇතිවන ආත්ම විශ්වාසයත් එක්ක ඉදිරියේදී ඊටත් වඩා හොඳට ඔබගේ ප්‍රසන්ටේෂන් එක කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔබට අද මේ වීඩියෝ ආශිර්වාදයක් වුණා නම් ඔබගේ යාළුවා අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. Heshani.